ලියලා මොනවද බද්දන්සලේ දෙන්න හිතාගෙන ඉන්නේ කියලා කියන්නකෝ. අපි මේ පාර දෙන්න හිතන් ඉන්නේ KFC රයිස් එක තියෙන. KFC රයිස් එකට ක්‍රිස්පි චිකන් කෑල්ලකුත් එක්ක. අර බෝලෙට තියෙන මන්ද බෝලෙට. කට්ලට් කට්ටන්නේ කියන්නේ කට්ලට් දෙනවද යකෝ මෙච්චර ක්‍රිස්පි චිකනුයි KFC රයිස්ුයි දීලා චීස් බෝල් දෙන්න චීස් බෝලයි ක්‍රිස්පි චිකනුයි KFC රයිස්ුයි කොහමද? එහෙම දෙනවනම් මරුනේ. මරුනේ ඈ එහෙම දෙන්න තිබ්බා KFC ගේ අයිතිකාරයා මුදලාල්ගේ බාප්පන. අපේ බාප්පට KFC එකේ සම්බන්ධයක් නැහැ නේ. එහෙනම් ඉතින් KFC රයිස්ුයි ක්‍රිස්පි චිකනුයි කන්න වෙන්නේ නැහැ. මේ පාර දෙන්න වෙන්නේ අපිට පරිප්පුයි අලබැදුනුයි පපඩනුයි පුළුවන් වුණොත් තමයි මාළු කෑල්ලක් දෙන්න වෙන්නේ. හරි අවුලක් නැහැ. වෙලාව හැටියට ඉතින් එහෙම හරි අවුලක් නැහැ. මේකට මේ උඹලා දන්සල ෂුවර් එකටම දෙනව නේද? මොකද මේ අපි මේ දාඩිය මහසින් හම්බ කරන සල්ලි නේ ඒවට දෙන්නේ. අනේ ඕයි මේ මුදලාලි අපි මේ භක්තියෙන් ගමට දන්සලක් දෙන්න හදන විසක් එකකට. අනික අපි දෙන රුපියල් 50 ඉඳන් ලියනවා. අපි යකෝ මෙච්චර දවස් කාලෙ වෙලී දන්සල කරලා සමුදේ මේ දෙන්න පුළුවන් නම් දෙනවා. නැත්නම් අපි යන වෙන තැනකට. හරි කලබල වෙන්න එපා. මේ පොඩ්ඩක් හිටපන්. මේ කේන්ති ගන්න එපා.